Hi guys, after a long time. This is the thing. මං ගොඩ කාලෙකින් ඉංග්‍රීසි වලින් හරි සිංහලෙන් හරි කන්ටෙන්ට්ස් මොනවත් කරේ නැහැ. මට බ්‍රේක් එකක් ඕන වෙලා තිබ්බා. මං හිතනවා ඒක ඉවරයි කියලා. and පටන් ගන්න ඕන කියන එක. අද මම ඇත්තටම තීරණය කරේ කතාවක් මම දැකපු කන්ටෙන්ට් එකක් ඇත්තටම දැකපු එකක් එක ඒක එක්ස්ප්ලেইন කරන්න ඕන කියලා හිතුණා. මොකද ලංකාවේ ගොඩක් සිද්ධ වෙන දෙයක්. ලංකාවේ මිනිස්සු ගොඩක් කරන දෙයක් මේක. අම්මලා තාත්තලා ස්පෙෂලි. එයාලා තමන්ගේ දරුවෝ වෙනුවෙන් තමන්ගේ මහන්සිය සල්ලි හොයන්න හරි දේව ඕන තමා නෑ කියන්නේ නැහැ. ඇත්තටම දරුවන්ට ගොඩක් අයට වෙලා තියෙන්නේ තමන්ට රිලැක්ස් මයින්ඩ් සෙට් එකක් නැතුව අපි දරුවන්ට කියනවා ඒ දේවල් කරන්න පාඩම් කරන්න ඔළුව හිතාගන්න. ඔයාගේ ජීවිතේ ඔයා දුවන්නේ ස්ට්‍රෙස් එකක් උඩ නම් අපිට කතා කරන්න බෑ, අපිට කියන්න බෑ දරුවෙක්ට ඔයා මෙහෙම කළ යුතුයි, ඔයා මේ විදිහට වෙන්න ඕනේ එහෙම කියන. මොකද ඒකට හේතුව තමයි ඔයාට බැරි නම් ඒක කරන්න. ඔයා බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඔයාගේ දරුවාගෙන්? එතකොට ඔයාගේ හිත හැමදෙස්සම ඇන්ෂස් නම්, ඒ කියන්නේ ඔයා හැමදෙස්සම හිතන්නේ දරුවාගේ අරක මොකද්ද කරන්නේ, එහෙම නැත්නම් පවුලේ ඊළඟට මොකද්ද කරන්නේ, ඊළඟට මේක නෙමෙයි. ඇත්ත අපිට ෆේස් කරන්න වෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා, නැත්te නෑ. නමුත් ඒකට අපි ජීවත් වෙන්නේ ඇන්ෂස්ලි නම්, අපිට ડિප්‍රෙෂන් තියෙනවා නම් ලංකාවේ ගොඩ දෙනෙට ඩිප්‍රෙෂන් තියෙනවා. ස්පෙෂලි අම්මලාට තාත්තලාට කියලා එකක් නැහැ. ඒ කියන්නේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නගෙන් කාට වුණත් එහෙම වෙන්න පුළුවන්. එතකොට මේවා ඔයා හිතනවද ඔයාගේ දරුවන්ට බලපාන්නේ නැහැ කියලා? ඒවා බලපානවා. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ඒගොල්ලෝ ජීවත් වෙන්න පුරුදු වෙන්නේ ඔයාලා විදියටයි. ඒගොල්ලෝ ලර්න් කරන්නේ දේවල් ඔයාගෙන්. එතකොට ඔයාට බැරි නම් මම මේකේ අදහස් කරන්නේ නැහැ. අපි දරුවෝ හදනකොට අපි ඉගෙනගෙන නැහැ. අපි මොකද පොතක අපිට උගන්වලා නැහැනේ. එතකොට එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඇත්ත. හරිද? ඒක මම පිළිගන්නවා. නමුත් ඒ වුණත් ඔයා හිතන්න ඔයාගේ ඒ දේවල් ඔයා ඇන්ෂස් වුණාම කොහොමද ඇක්ට් කරන්නේ? ඔයා ස්ට්‍රෙස් වුණාම මොකද කරන්නේ? ඒ දේවල් තමයි ඔයාගේ දරුවෝ දකින්නේ. ඒවා තමයි එයාලා ගෙනියන්නේ. එයාලගේ ඇඟ ඇතුලේ. ඔයා දන්නවද දන්නේ නැහැ. දැන් ඔයාට කේන්ති ගිහිල්ලා ඉන්නකොට ඔයාගේ දරුවට දැනෙනවා. ඒත් එයා ඉන්නේ ඒක ভাইබ්‍රේෂන් එක. ඔයාගෙන් දෙන ভাইබ්‍රේෂන් එක දරුවට දැනෙනවා. ඒකට දරුවා කියන්නේ ඔයාට කොහොමවත් කනෙක්ට් එක්කනේ. ඒක ස්පිරිචුවලිද බ්ලඩ් වයිස්ද කොහොම වුණත් එයා ඔයාට බොන්ඩඩ් ඕල්රෙඩි. ඒතකොට එයාට ඔයාගේ පේන් එක ඔයාගේ සෆර් එක දැනෙනවා. ඒතකොට එයාත් ඒකෙන්ම තමයි ජීවත් වෙන්නේ. මේක තේරුම් ගන්න. ගොඩක් දුරට ළමයෙක්ට දරුවෙක්ට අවශ්‍ය කරන්නේ ඔයාගේ මුදල් ඕන වෙන්න පුළුවන් පුංචිම කාලේ ඉඳන්. දැන් ඔයාට හිතනවා ලොකු ළමයි ලොකු වෙනකොට සල්ලි ඕන අරවා මේවා ඕන කියලා හිතනවා ඇත්ත. හැබැයි පොඩි කාලේ ඉඳන් අපි හරි විදිහට දරුවෙක් හැදුවොත් ඒකට අපිට අවශ්‍ය විදිහට අපේ ලයිෆ් ස්ටයිල් එකට ඒ විදිහට හැදුවොත් ඒ දරුවෙක් ඒ විදිහට හැදෙනවා. ඕන තරම් මම ලංකාවේ නෙමෙයි හිටියේ, මම දැකලා තියෙනවා පිට රටවල් වල ඒ මිනිසුන්ට ඕන තරම් හැකියාව තිබිලත් ඒ මිනිසු කරන්නේ දෙන්න ඕන දේ විතරයි දෙන්නේ. ඊට වඩා අනවශ්‍ය දේවල් කරන්නේ. අපේ ලංකාවේ මිනිසු කරන්නේ මොකද? තමන්ට බැරි දේ තමන්ට දෙනවා. එහෙම වෙන්න ඕන නැහැ. You have a life, they have a life. ඔයාට ලැබිච්ච නැති දේවල් ඔයා කරලා දෙන්න හදන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ ඔයා ළමයට උගන්වනවා නෙමෙයි, ඔයා ළමයට ඔප්පු ගන්න හදන්නේ. ඔයාට ඕනේ ඔයා ගයිඩ් කෙනෙක් විතරයි. ඔයා අම්මා වෙච්ච පළයට තාත්තා වෙච්ච පළයට ඔයා too much ඒ කියන්නේ ඒක දරුවන්ගේ ලයිෆ් එක විකෘති කිරීමක්. ඔයා හිතනවා නම් ඒක okay we should do that. We should be give them the best. නෑ එහෙම නෑ. එහෙම වුණොත් වෙන්නේ ළමයි වැරදි විදිහට දේවල් ගන්න. ඒකනේ ලංකාවේ දේපල නැතුනහම ප්‍රශ්න, දේපල වලට සහෝදරයෝ රණ්ඩු වෙන්නේ. ඔය ඔක්කොම එන්නේ ඕකෙන්ද. ඔයා හිතනවාද ඔයා ඕක බොහොම සැහැල්ලුවෙන් දරුවන්ට ඒ දේවල් මොනවත් නැහැ. ඔයා ඔයාගේ දේවල් බොහොම සැහැල්ලුවෙන් ඔයාට කළ යුතු දේවල් ටික කරලා ඔයා ඔයාගේ දේවල් බලාගත්තොත් ඒක දරුවන්ට කරදරයක් නොවේ. Then they will don't fight for those things. ඒක නිසා මං හිතන්නේ හොඳම දේ මේ මං කාලයකට පස්සේ කන්ටෙන්ට් කරන්න ගත්ත පළවෙනි එක මට මේ විදිහ එකක් උනේ. කමක් නැහැ ඒක හොඳ දෙයක්.
අපි කතා කරමු හොඳ දේවල්. තව හොඳ දේවල් ස්පිරිචුවලි ඩෙවලොප් වෙච්ච දේවල්. ටික 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 ගැඹුරු දේවල් කතා කරමු. පටන් ගමු. Okay, bye. See you. Love you guys.